ළමයින්ට ඇත්තම බරපතලම හානි වෙන්නේ ළමයි කරලා අපිට කියන්න බය හංගන් ඉඳලා. ඒ හින්දා මේ ළමෙක්ව බයවද්දා ගැනීම කියන එක අතිශයින් භයානකයි. මොකද මේවා මේ අපිට එහෙම කවුරුවත් බයවද්දලා බේරගන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි අද තියෙන්නේ. අද තියෙන දේවල් ගත්තොතින් ළමයෙක් එක්ක යාළුකමෙන්ම බේරගන්න පුළුවන් දේවල්. අම්මට හෝ තාත්තට පුළුවන් වුණොත් ළමයා අවුරුදු 14 පනිනකොට යාළුවෙක් වගේ ඉහිලියක් වගේ ඒ ළමයින්ව ආශ්‍රය කරන්න ඒගොල්ලෝ ඔබ ගාව විවෘත වෙනවා. ඔබ ගාව ඒගොල්ලෝ විවෘත වුණා කියන්නේ ඔබට ඒගොල්ලෝ වැරදි පාරක යනවා නම් ඒකත් කියනවානේ. කියවෙනෝනේ විවෘත වුණාම. මොකද අම්මා ගාව විවෘත වෙන්න බය නැහැ. වෙච්ච දේවල් ඔක්කොම ඇවිල්ලා කියනවා. කරපුවා කියනවා. හමු වෙච්ච අය කියනවා. හමු වෙච්ච අයත් එක්ක කතා කරපුවා කියනවා. ආපු ගියපු තැන් කියනවා. එතකොට ඔබට බේරගන්න ලේසියි. ඔය මොකක් හරි මේ සුල්ලු දේවල් ටිකකට දත්මිටි කකා අඩි පොළවේ හප්ප තරහෙන් මේ බයවත් ගන්න පටන් ගත්ත ගමන් මෙලෝ දෙයක් කියන්නේ ඕනේ එකට නෑ. එක්ක දන්නේ නෑ. දැක්කේ නෑ. ඒ උත්තරේ දෙන්න තැනට පත් කරගන්නේ අපි. ඒක හරි භයානකයි. ඒක හරි භයානකයි. ඒ ළමයින් අද බේර ගන්න තියෙන ක්‍රමේ තමයි කිසි තේරුමක් නැතුව බියවද්දන්න යෑමෙන් වළකිනේ. ඒගොල්ලන්ට තෝරලා දෙන්න අපි බය වෙන්න ඕන දේවල් තියෙනවා ජීවිතේ. ඒ බය වෙන්න ඕන තව කෙනෙක්ගේ ජීවිතේ නැති කරන්න, තව කෙනෙක්ගේ දේපල අපිට ගන්න. අනුන්ගේ පෞල් ජීවිතේට මැදිහත් වෙන්න යනවනේ ඒවට බය වෙන්න ඕන. බොරු කියන එකට බය වෙන්න ඕන. කේලම් කියලා කොටෝන එකට බය වෙන්න ඕන. හිස් දේවල් කියලා මිනිසුන්ගේ ජීවිත මෝඩයෝ කරනවට බය වෙන්න ඕන අපි. මොකද අපි අනිත් මිනිසුන්ව මෝඩයෝ කරොත් ඒ මෝඩයෝ එක්ක තමයි අපිට ජීවත් වෙන්න වෙන්නේ. ඒකට බය වෙන්න එපා. ඒ හින්දා අපි මේ බය වැද්දීම වෙනුවට අපි තාම බුද්ධිමත්ව අපි කල යුතු දේ තමයි පව අකුසලය කියලා දීලා ඒවට බය වුණාට කමන්නේ. ඊටු ඒවා සම්බන්ධව බොහොම විවෘත වෙන්න, නිදහස් වෙන්න. නිදහසේ ඉන්න, ස්ට්‍රෙස් වෙන්න එපා. ගෙදර කියන්නේ ස්ට්‍රෙස් වෙලා ඉන්න ඕන තැන නෙවෙයි. ගේ ඇතුළේ ඉන්න වෙලාවනේ. එහෙම ස්ට්‍රෙස් වෙන්න ඕනේ නැහැ. අම්මා මුණ ගැහෙන එක මේ ආතතිය වැඩි වෙන හේතුවක් නේද? තාත්තා ගෙදරට එන වෙලාව කියන අපේ ડિප්‍රෙෂන් මට්ටම උපරිමයට යන වෙලාවක් නම් කීද වාචකයක් නේක. එහෙම වෙන්න එපා. එහෙම කරන්නත් එපා. පුළුවන් තරම් කරුණාව, දයාව, ආදරය නේ, සෙනෙහස, උණුහුම පවුල් වල අත්‍යවශ්‍ය දේවල්. තාම වටින දේවල් පවුල් ජීවිතවල. ඒවා දියුණු